වෙන්නේ විභව්‍යතා මාන වලට අපි ලෑස්ති කියන ප්‍රසන්න සර් කියන පාඩම් මාලාවේ අලුත්ම පාඩමත් එක්ක. අද අපි බලමු ඔයාලට මොන වගේ විභව්‍යතා මාන ගැටලුවක්ද තියෙන්නේ කියලා. අද ඒ ගැටලුව ගැන අපි සාකච්ඡා කරමු. හරි අපි ගාන කියවමු. උත්සවයක් සඳහා මාර්ගය අලංකාර කිරීමේදී විදුලි පහන් කණු දෙකක් අතරට කොඩි 3ක් යොදා ඇත. පාරේ විදුලි පහන් කණු 10ක් පේලියට තිබේ නම් උත්සවයට මාර්ගය සැරසීමට අවශ්‍ය කොඩි ගණන කීයද? හරි පුතේ අපි ගැටලුව කියවුවා. ඒකේ තියෙන්නේ මෙන්න මේ විදිහේ දෙයක්. උත්සවයක් සඳහා මාර්ගය සැරසීමට විදුලි පහන් කණු දෙකක් අතරට කොඩි 3ක් යොදනවා. මේ විදිහේ විදුලි පහන් කණු 10ක් තියෙනවා පේලියට හිටවලා මේ උත්සවයට සැරසිලි කරන්න කොඩි කීයක් අවශ්‍ය වුණාද? මෙන්න මේක තමයි ගැටලුව. එතකොට අපි මේ තොරතුරු ටික ලියාගමු. කොහොමද තියෙන්නේ? උත්සවයක් සඳහා පාර සරසනවා. පාර සරසන්නේ කණු දෙකක් අතරට කොඩි 3ක් දානවා. මේ වගේ කොඩි දානවා 3ක්. කණු දෙකක් අතරට කොඩි 3ක් දාලා පාර සරසනවා. එතකොට ඔක්කොම කණු තියෙනවා 10ක්. කණු දෙකක් අතරට දාන්නේ කණු දෙකක් අතරට දාන්නේ කොඩි 3යි. එතකොට පුතේ උත්සවය සඳහා පාර සරසන්න ඔක්කොම කොඩි කීයක් ඕනේද කියලා තමයි අපෙන් අහන්නේ. මේ වගේ ගැටලුවක් ආවම පුතේ අපි කරන්නේ අපි ඉස්සෙල්ලාම බලා ගන්නවා තියෙන කණු ගාන 10යි. කණු වලට වඩා එකක් අඩු සංඛ්‍යාව. කණු සංඛ්‍යාවට වඩා එකක් අඩු සංඛ්‍යාව ගන්නවා. 10න් එකක් අඩු කරාම 9යි. ඊට පස්සේ කණු දෙකක් අතරට යොදන කොඩි 10 වරක් 9 වරක් තුල 27යි. එතකොට පුතේ මෙන්න එනවා අපිට උත්තරේ සම්පූර්ණ මාර්ගය සරසන්න ඕන කරන කොඩි ගාන 27ක්. කොහොමද මේක හැදුවේ? කණු ගණනට වඩා එකක් අඩු සංඛ්‍යාව තෝරගන්න. කණු ගණන 10යි, එකක් අඩු සංඛ්‍යාව 9යි. 9 ගුණ කරනවා කණු දෙකක් අතරට දාන කොඩි ගාන. කණු දෙකක් අතරට කොඩි 3ක් දානවා. එහෙනම් 9 වාරයක් තුන 27යි. සම්පූර්ණ කොඩි ගාන මේ උත්සවයේ සරසන්න ඕන වෙන්නේ 27යි. ඔයාලට පැහැදිලිද කියලා හිතනවා මේ ගාන? අපි මේක ඕනනම් ඇඳලත් පෙන්නන්න සර් ඔයාලට. අපි කියේ කණු 10ක් තියෙනවා කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. කණු 10යි. මේ හැම කණු දෙකක් අතරටම කොඩි 3 ගානේ දානවා. මෙතෙන් කොඩි 3යි, මෙතෙන් 3යි, මෙතෙන් 3යි, මෙතෙන් 3යි. මේ විදිහට හැමතැනම කණු දෙකක් අතරට කොඩි 3 ගානේ දැම්මා. දැන් අපි බලන්න ඕන සම්පූර්ණ කොඩි කීයක් තියෙනවද කියලා. 3යි 6යි 9යි 12යි 15යි 18යි 21යි 24යි 27යි. අපි මෙන්න මේ විදිහට ඇඳලා බැලුවත් ආවේ කොඩි 27යි. එහෙම නැත්නම් සර් කියේ මොකද්ද? කණු ගණනට එකක් අඩු සංඛ්‍යාව තෝරගත්ත 9යි. කණු දෙකක් අතරට දාන කොඩි සංඛ්‍යාව 3යි. 9 වාරයක් තුන 27යි. මෙන්න මේ විදිහට තමයි පුතේ මේ ගැටලුව හදන්නේ. මේ වගේ ගැටලුත් එක්ක ගැටලු 10ක් තියෙන පේපර් එකක් ඔයාලට සර් දෙනවා. ඒකත් හදාගෙන ඔයාලා පන්තියට සම්බන්ධ වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා.